ආදරණීය අම්මේ තාත්තේ පුතේ දුවේ සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් අම්මා කෙනෙක්ට අම්මේ කියලා දෙපාරකට වැඩියෙන් කතා කරත් ඒ අම්මා ළඟට ඇවිල්ලා ආදරයෙන් ඇයි පුතේ කියලා අහනවා. මොකද ඒ අම්මා ඒ දරුවව වදපු නිසා ඒ දරුවට තියෙන මහත් ආදරය නිසා. ඒ වගේ තමයි ආදර පුතේ දුවේ අපේ ආදර දේව අම්මා. දේව අම්මට අපි ජපමාලය තුලින් 53 වතාවක් කතා කරනවා. නමෝ මරියනී ප්‍රියප්‍රසාද කියලා 53 වතාවක් කතා කරනවා. 53 වතාවක් අපි දරුව හැටියට එතුමියට කතා කරනකොට කවදාවත් ඒ අම්මා අපිව අතාරින්නේ නැහැ. ආදර පුතේ දුවේ ආදර අම්මේ තාත්තේ මේ ඉන්නේ අපි මැයි මාසේ. දේව අම්මට අප සුද්ධ වූ සභාව කැප කරලා තියෙන මාසේ. ඉතින් මේ මාසය තුල ඒ 53 වතාවම ඉතාමත් භක්තියෙන් ආදරයෙන් අපි ඒ අම්මට කතා කරනවා. ඒ අම්මා බලාගෙන ඉන්නවා අපි කතා කරනවා. එතුමියගේ ආදර දරුවෝ අසරණ දරුවෝ එතුමියව ආමන්ත්‍රණය කරනකම් එතුමිය ආදරයෙන් බලාගෙන ඉන්නවා. මේ මැයි මාසෙ විතරක් නෙමෙයි හැමදාම ජීවිතේ හැමදාම ඒ අම්මට අපි ආදරයෙන් නමෝ මරිය කියන යාඥාව තුලින් අපි අම්මේ කියලා කතා කරමු. ඒ අම්මා කවදාවත් අපිව අතහරින්නේ නැහැ. කවදාවත් අපිව තනි කරන්නේ නැහැ. කවදාවත් අපිව දාලා යන්නේ නැහැ. හැමදාම හැම මොහොතම අපිත් එක්කම ඉන්නවා. ඊටත් වඩා ජේසු ගාවට අපිව ඒ අම්මා ගෙනවා. ඉතින් මේ මාසය තුල ආදර පුතේ දුවේ ආදර අම්මේ තාත්තේ අපි ආදරයෙන් ඒ අම්මට ජපමාලය තුලින් කතා කරමු. ස්තුතියි ජේසු.